ගයිස් ඔයාලට කොහොමද හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ මිනි ට්‍රිප් එකක්. ඔයාලා දවසින් ගිහින් එන්න පුළුවන් තැන් ටිකක් හොයනවද? ළඟ පාතක? එහෙනම් ඔයාලට තමයි මේ වීඩියෝ එක. ඇත්තටම අපි ගියේ කැන්ඩි වලට. කැන්ඩි වලට ගියේ ට්‍රේන් එකේ මේ පාර. මොකද පොඩි වෙනසකටත් එක්ක ට්‍රේන් එක යන්න හිතුවා. ඉතින් අපි ව්‍යාංගඩ ස්ටේෂන් එකෙන් තමයි ට්‍රේන් එකට නැග්ගේ. මෙන්න මෙයත් එක්ක තමයි අද vlog එක තියෙන්නේ. එයා තමයි ඉතින් මේ දවස්වල මගේ travel partner. හරි. ඉතින් අපි මේ නැග්ගේ පොඩිමැණික කියන ට්‍රේන් එක. මම හිතන්නේ පාන්දර 5යි ගානකට වගේ මේක කොටුවෙන් පිටත් වෙන්නේ. ව්‍යාංගඩට එනකොට 6:40 විතර වුණා. මේක එක්ස්ප්‍රස් ට්‍රේන් එකක්. කැන්ඩි වලට යනකම් එක්ස්ප්‍රස් නැහැ. සමහර ස්ටේෂන්ස් වල නවත්තනවා. ඉතින් ඔයාලට පුළුවන් ට්‍රේන් එක පැය 3ක්නේ. ඒ හින්දා උදේට කන මොන හරි ට්‍රේන් එකේදීම කන්න හදාගෙන ඉන්න හෝ අරගෙන ඉන්න. මොකද ඒක ඔයාලගේ ටයිම් මැනේජ්මන්ට් වලට හරිම පහසුවක් වෙයි. හරි. අපි ඉතින් උදේටත් කාලා දැන් මේ වටපිට බලාගෙන තමයි යන්නේ. බලන්නකෝ මේ view එක. හරිම ලස්සනයි. මම හිතනවා බදුල්ල ට්‍රේන් එකේ මීටත් වඩා ලස්සන views ඇති. මම ගිහිල්ලා නෑ. මේ තමයි මම යන long ride එක ට්‍රේන් එක. ඒක නිසා තමයි මේ පාර ට්‍රේන් එකේ යන් කියලා අපි දෙන්නත් plan කරගත්තේ. මම මේකේ ඔරිජිනල් සවුන්ඩ්ස් මියුට් කරලා තියෙන්නේ. මොකද ට්‍රේන් එකේ සද්දෙට කිසිම වොයිස් එකක් ඇහෙන්නේ නැහැ. ඒ තරම් ට්‍රේන් එකේ සද්දේ. ඒ නිසා ඔරිජිනල් සවුන්ඩ් මියුට් කරා ට්‍රේන් එකේ යන ටිකේ. හරි. බලන්නකෝ මේ ලස්සන. හරිම ලස්සනයි. මම යනකම් ඒ views බල ගියේ. මොකද මම පරිසරයට හරිම ආසයි. ඉතින් අපි ට්‍රේන් එකේ මේ යන vibe එක මං හිතන්නේ වාහනයක හෝ බස් එකක යනකොට ගන්න පුළුවන් කියලා. ඒ නිසා ළමයි අනිවාර්යෙන් ඔයාලත් ට්‍රේන් එකේ ගිහිල්ලම බලන්න ඕන ගමනක් තමයි මේක. විශේෂයෙන් ට්‍රේන් එකේ යන්න බුකින්ස් දාලා. මොකද මාර සෙනග පේනවනේ ඔයාලට අර සෙනග. ඒ නිසා අනිවාර්යෙන් බුකින්ස් දාලා යන්න අමතක කරන්න එපා. හරි. තව දෙයක් කියන්නම්. මේ වගේ ට්‍රිප් එකක් හැබැයි වටිනවා කැම්පස් එක යාළුවෝ සෙට් එකකට. එතකොට ඔෆිස් එකේ යාළුවෝ සෙට් එකකට වගේ සෙට් එකක් යන්න නම් මේ ගමන හරිම ෂෝක්. මොකද මායියක් අය විතරයිනේ ගියේ. ඒ හින්දා ඉතින් අපි දෙන්න ඉතින් ඔය වටපිට බලාගෙන කයියක් ගහගෙන ගියා ආරෙන්න. අර වගේ ෆීලිං එකක් ඇත්තටම අපිට ආවේ නැහැ. මොකද ඔය අපිත් එක්කම වගේ ළමයි කට්ටියක් හිටියා. ඇත්තටම හරිම ආස හිතුණා. ඒ වගේම ඉතින් ඔන්න වගේ ෆොටෝස් වීඩියෝස් ටිකකුත් ගන්න අපි අමතක කරේ නැහැ. මොකද ට්‍රේන් එකේ ගියා කියලා මතක් වෙන්නත් එපයි. ඒ හින්දා ඔහොමත් ගත්තා. හැබැයි විශේෂයෙන් කියන්න ඕනේ ළමයි හරි පරිස්සමට. මමත් හරිම බයෙන් පිටිපස්ස බල කොහේ හරි වතීද කීකී බල තමයි ඔහොම ගත්තේ. මොකද හරිම ඩේන්ජරස් වැඩක්. ඒ හින්දා ඔහොම වීඩියෝස් ෆොටෝස් ගන්නව නම් ඔයාලා හරිම පරිස්සමෙන් අරගන්න. හරි. ඔන්න දැන් අපි කැන්ඩි වලට ආවා. May I have your attention please? This is Candy with හරි. අපි ඉතින් ඉස්සෙල්ලාම දළදා මාලිගාව වැඳලෙමු කියලා තමයි කතා වෙලා ස්ටේෂන් එකෙන් බහැලා වැව රවුම දිගේ ඔහොම ඉස්සරහට ගියේ. ඉස්සරහට යනකොට අපිට හම්බුණා මෙන්න මෙතන. ඇත්තටම මම උතන සෝෂල් මීඩියා වල ගොඩාක් අය ෆොටෝස් එහෙම ගහලා තියෙනවා දැකලා තිබුණාට මං ගාව එහෙම එකක් තිබුණේ නැහැ. ඒක නිසා දළදා මාලිගාව වඳින්න යන්න කලින් අනිවාර්යෙන් ඔතන ෆොටෝ එකක් හරි වීඩියෝ එකක් හරි අරගමු කියලා අපි පොඩ්ඩක් නතර වුණා. ඒ ටිකත් අරගෙන අපි යන්න දළදා මාලිගාව ඇතුළට මලුත් අරගෙන යන්න පිටත් වුණා.
අපි මලුද්දෝවනය කරලා ඉස්සරහට යනකොට එදා දළදා මාලිගාව වැඳ ගන්න ලොකු සෙනගක් ඇවිල්ලා හිටියා. ඒක නිසා ඇතුළට ගිහිල්ලා වඳින්න අපිට අවස්ථාව හම්බුන්නේ නැහැ. මොකද එහෙම කරා නම් තව පැය දෙකක් විතර අපිට එතන කාලය වැය වෙන හින්දා අපි එළිය බුදු කුටියෙන් මල් තියලා ආපහු යන්න පිටත් වුණා. අපි ගියේ සහස් වෙන අච්චාරු හට් එකට. මොකද එතන ගොඩාක් ප්‍රසිද්ධයි ළමයි. ඔයාලා දන්නවනේ අච්චාරු කඩේ ගෑනු ළමයි අතර හින ප්‍රසිද්ධයි කියලා. මොකද මම අනිවාර්යෙන් කැන්ඩි ගියොත් එතෙන්ට යන්න අමතක කරන්නේ නැහැ. හරි අච්චාරුත් අරගෙන මහන්සියට ඩ්‍රින්ක් එකකුත් බීලා ලන්චුත් අරගෙන දවල්ට ලන්ච් පැකට් තමයි අපි ගත්තේ එතන හෙළ බොජන් එකෙන්. පික්මි එකක් දාගත්තා අපේ දෙවෙනි ලොකේෂන් එකට යන්න. අපේ දෙවනි ලොකේෂන් එක උනේ හන්තාන. කැන්ඩිවල අවටින් ඕගොල්ලෝ ලොකේෂන් එකක් බලනවා නම් ඔයාලට හරිම පහසුවෙන් යන්න පුළුවන් තැනක් තමයි හන්තාන බර්ඩ්ස් පාක් එක. ඔය බර්ඩ්ස් පාක් එකත් එක්කම තව උඩට ගියාම තව ප්ලේසස් තියෙනවා. මම ඒවා ඉස්සරහටත් ඔයාලට අරගෙන එන්නම්. දැනට අපි හන්තාන බර්ඩ්ස් පාක් එකේ ඇතුලේ රවුමක් යමු. හරි. ඔහොම යනකොට හරි අපි එතනින් ඇතුළට ගිහාම අපිට කාටුන් කැරක්ටර්ස් ලස්සනට අඹලා වටේ බලා ගන්න පුළුවන්. එතනිනුත් ඕගොල්ලෝ තව ඉස්සරහට යන්න ඕනේ. තවත් ඉස්සරහට යනකොට ඔතන ලොකුවට බර්ඩ්ස් පාක් කියලා ගහලා තියෙනවා. එතනින් ඔයාලට ඇතුළට යනකොට බලන්නකො පේනවද කියලා ඔය තාප්පයක් තියෙනවා. අන්නේ තාප්පේ දිගේ ලස්සනට එක එක එතකොට රූප ඒ කියන්නේ කලර්ෆුල් දේවල් අඹලා තියෙනවා. ඒක නිකාර ඇක්චුවල් ඉන්නවා වගේ කියලා තමයි තේරෙන්නේ. මොකද එච්චර ලස්සනට ඒක අඹලා තියෙනවා. බලන්නකො මෙතන. ඒවා හරිම ලස්සනයි. ඒ වගේම හරි පිළිවෙලට ඒ එන්ටර් වෙන තැන හදලා තියෙනවා. ඔන්න ඔහම ඉස්සරහට යද්දී ඔයාලට බලා ගන්න පුළුවන් ෆොටෝස් අරගන්න පුළුවන් අර හදන්නේ ලස්සන්ට විංස්. අන්න ඒවා ලොකු පොඩි හැමෝටම එතන හදලා තියෙනවා. ඔය පේන්නේ ටිකට් කවුන්ටර් එක. ඔතනින් තමයි අපි ටිකට් ගන්න ඕනේ. ඉතින් ටිකට් ගන්න කලින් අපි පොඩ්ඩක් මේ විංස් එක්ක ෆොටෝස් ටිකකුයි වීඩියෝස් ටිකකුයි අරගත්තා. මොකද ඕවනේ ඉතින් කවදා හරි මතක තියෙන්නේ. හරි. ටිකට් අරගත්තා එක්කෙනෙකුට 700යි. හැබැයි මං විශේෂ දෙයක් කියන්න ඕනේ මෙතනදී. ඕගොල්ලොන්ට එළියෙන් ගේන කිසිම මීල් එකක් ඇතුළට අරගෙන යන්න බෑ. වතුර බෝතලයක් ඇරෙන්න කිසිම දෙයක් අරගෙන යන්න බෑ. ඇත්තටම අපි දන්නේ නැහැ. අපි දෙන්නත් ලන්ච් අරගෙන ආවා එළියෙන් ඇතුළට අවිලා කන්න පුළුවන් කියලා හිතලා. ඉතින් අපිට ඒවා එතනින් තියලා යන්න තමයි උනේ. ඒ නිසා මතක ඇතුව කිසිම දෙයක් අරගෙන යන්න එපා. ඉස්සරහට යද්දී ඔයගොල්ලන්ට මේන් කැෆෙටේරියා එකක් හම්බ වෙනවා. ඒ කැෆෙටේරියා එක ඇතුලෙන් තමයි පාක් එක ඇතුළට යන්න තියෙන්නේ. ඒ කැෆෙටේරියා එකේ නම් ලොකුවට කැම තිබුණ නැහැ. ඇතුලේ තව කැෆෙටේරියා දෙකක් විතර තිබුණා. ඒවල තියෙන්නේ නැති. හැබැයි අපි ලන්ච් ගෙනාපු නිසා අපි ඒවල කැම බලන්න ගියේ නැහැ. ඔයාලට පුළුවන් ඒ වලින් කැම අරගෙන කන්න. හරි. ඉස්සරහට යනකොට ඕගොල්ලොන්ට කෙලිම පාක් එකේ මැප් එක බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. හරි අපි එතනින් ඉස්සරහට යනකොට ඔන්න ඔහම ගහලා තියෙනවා බෝඩ්ස් කොහටද කොහොමද යන්න පුළුවන් එහෙම කියලා ගහලා තියෙනවා. ඔයාලා ඒවා බලාගෙන ඉස්සරහට ගියා නම් හරි. හරි. ඉස්සෙල්ලාම තියෙන්නේ කිඩ්ස් පාක් එක. පේනවද? කිඩ්ස් පාක් එක තමයි ඉස්සෙල්ලාම තියෙන්නේ. කිඩ්ස් පාක් එක ඇතුළට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් ඔන්චිල්ලා එතකොට ලිසන බෝට්ටු ඒ වගේ ක්‍රියාකාරකම් ගොඩාක් තියෙනවා එතන ඇතුලේ. ඒ වගේම පේරන්ට්ස්ලට බබාලා සෙල්ලම් කරලා එනකන් ඉඳගෙන ඉන්න තැනකුත් එයාලා හදලා තියෙනවා. හරි. ඒකත් පාස් කරලා අපි ඉස්සරහට එද්දී ඔන්න කුරුල්ලෝ ඉන්න කේජ් පටන් ගන්නවා. එක එක જાතියේ ලස්සන කුරුල්ලෝ ඉන්නවා. ඔය තියෙන්නේ මුල්ල හරියේ හිටපු අය. ඒ ටික බලාගෙන ඉද්දී වෝටර්ෆෝල් එකක් තියෙනවා කියලා බෝඩ් එකක් ගහලා තිබුණ නිසා අපි එතනින් ඇතුළට ගියා බලන්න. හැබැයි තාම එතන අන්ඩර් කන්ස්ට්‍රක්ෂන් තියෙන්නේ. ඒ නිසා ලොකුවට දෙයක් නැහැ. ඔය වගේ වතුර වලක් වගේ එකක් තියෙනවා. ඒ ටික විතරයි. එතනින් එහාට වහලා තියෙන්නේ ඇතුල් වෙන්න බෑ. මං හිතන්නේ තාම අන්ඩර් කන්ස්ට්‍රක්ෂන් වෙන්න ඇති. හරි. ඊට පස්සේ අපි ආපහු හැරිලා අපි ආපු මේන් රෝඩ් එකට ආවා. ඒදී අතරමඟත් ඔන්න ඔය වගේ
පොඩි පොඩි කුරුළු කේජ් ඔයාලට බලා ගන්න පුළුවන්. ඊළඟට කියන්න ඕනේ ඔතන විශේෂයෙන්ම තියෙනවා මෙන්න මේ වගේ කුරුල්ලෝ අර අපිට ෆොටෝස් ගන්න ඒගොල්ලෝ ලස්සනට ඒ කියන්නේ අර අපේ ෂෝල්ඩර් වලට එහෙම තියලා එහෙම ලස්සනට ෆොටෝ ගන්න පුළුවන් විදිහ ඒවත් එයාලා හදලා තියෙනවා. ඒ යන හැම තැනකම ඔය වගේ මැප් එක පෙන්වන බෝඩ්ස් ගහලා තිනවා. හරි. ඉතින් ඔය උතන ලස්සන තැනක් හම්බෙච්ච හින්දා අපි ඉතින් ෆොටෝස් වීඩියෝස් ගන්න අමතක කරන්නේ නැහැ. හරි. අපි යන්කෝ ඉස්සරහට. හරි. ඒතරින් පාස් කරලා ඉස්සරහට යද්දි මෙන්න මේ වගේ කුඩ ටිකක් දාපු ලස්සන ප්ලේස් එකක් හම්බ වෙනවා. ඔයාලට එතනත් ලස්සනට ෆොටෝස් ගන්න පුළුවන්. ඔය දිගට මෙනකොට පොඩි පොඩි කුරුල්ලෝ ඉන්න කුඩු තමයි තියෙන්නේ. ඒ අතරතුරදී විශේෂ පාත් තියෙනවා. ඒ කියන්නේ එක කැටගරි වලට බෙදපු. ඒවටත් ගිහිල්ලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවදර ඈත පෙට්ටි වගේ. ඒ තමයි කැන්ඩි ටවුන් එක. ඔන්න ඔතෙන්ට ලස්සනට කැන්ඩි ටවුන් එක පේනවා. හරි. ඔන්න ඔය වගේ ටාගට් සෝන්ස් තියෙනවා තැන් දෙකක් වගේ. අපි නම් ප්ලේ කරේ නැහැ. ඉතින් ඔයාලට ගියොත් ප්ලේ කරන්න පුළුවන්. දැන් අපි ගොඩක්ම ඉන්නේ එන්ඩ් එකේ. එන්ඩ් එකට තමයි අපි මේ ලං වෙලා ඉන්නේ. එන්ඩ් එකට එනකොට ලස්සන යාළුවෝ දෙන්නෙක් ඉන්න ඈත දැක්කද? ඔන්න ඔය වගේ gift shops තියෙනවා. එතකොට ඔතනක් තියෙන පොඩි ළමයින්ට play area එකක් ලස්සනට. එන්ඩ් එකේ වගේම එන්ඩ් එකෙත් තියෙනවා මේ ලස්සන play areas. මෙන්න මේ යාළුවොත් ඉන්නේ කිට්ටුව තමයි හිටියේ. ඔයාගේ නම මොකක්ද? ඔයා ලස්සනයි ඈ. ලස්සනයි. Thank you dah. Apa yang nama? Bye. Yang depan? Mambo ya lagi gana kangen. Kuduma gana kamak tin. Apa deh? Nade nade ogol. Hi. Sweet. Kukama. Ini loku kami आगे और बनाने को
හරි නෝටි ඔයා. ඔන්න යාදෙන් එයි. එයාලා එක හප යන්නේ. ගැම්ම ගන්නවා. ඔන්න එන්න ළඟට එනවා ඔන්න. ගැම්ම ගන්නවා. මං ආවා කියනවා. අර ඒකෙන් තමයි යාලා එල්ලිලොත් ඉන්නවා. ඉතින්ට එන්නේ නැත්නම් යන්නකෝ. ලේසි පාරක් හොයනවා. ලේසි පාරක් හොයන්නේ. එයාට පියාඹන්න බැරිද දන්නේ. ඕන් දෙන අර ටික ටික හැදෙනවා නේ මේක බලන්න. අපි වගේ. ඔයාලගේ මලවිකාර බල්ලා එනකොට අපිට මෙන්න මේ ෆීඩින් බර්ඩ්ස් කියන තැන හම්බුණා. ඉතින් අපි එතෙන්ට නම් ගියා. බලන්නකෝ. මං නම් හරිම බයෙන් තමයි ඇතුළට ගියේ. ඇතුළට ගියාම ඔන්න එල්ලුණා. අර එයාලා කන්න දෙනවා මං හිතන්නේ සූර්යකාන්තයට තමයි අපිට දුන්නේ. ඒක කන්න තමයි ඔය මේ අපේ ඇඟේට ඇවිල්ලා ඉන්නේ. ඉතින් හරිම ෂෝක්. හැබැයි මතකද ඕගොල්ලෝ ජුවලරි එහෙම දාගෙන ඉන්නවා නම් ඔක්කොම ඇසසරිස් ගලවලා යන්න. මොකද එයාලා ඒවට කොටනවා. හරි. ඔන්න ඔහොම තමයි අපි බර්ඩ් පාක් එක බැලුවේ. දැන් අපි එක්සිට් එකට ඇවිල්ලා ඉන්නේ. එක්සිට් එකෙන් අපි ආපහු එළියට යන්න තමයි මේ පිටත් උනේ. ඔයාලට ඊට වඩා දේවල් ඇතුලේ බලන්න පුළුවන්. අපි ඉතින් ලොකුවට වීඩියෝස් ගත්තේ නැහැ. ෂේප් එකේ තමයි අරගත්තේ විශේෂ ටික විතරක්. ඒකයි මේකත් කියන්න ඕනේ කාර් පාක් එකේ ලොකු ස්පේස් එකක් තියෙනවා. ඕනම වාහනයකට එන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හැබැයි පාර පොඩ්ඩක් සවුත්තුයි. ඒක නිසා ඔයාලා පරිස්සමට එන්න. මෙතනින් අපි දවල්ට ලන්ච් එක ගත්තා. එතන ඕන තරම් තැන් තියෙනවා ලන්ච් ගන්න ඉඳගෙන. ලන්ච් එක අරගෙන අපි ආපහු පික්මි එකක් දාගෙන කැන්ඩි වලට පිටත් වුණා. ඔයාලට ඕන නම් තව තැන් බලන්න යන්න පුළුවන්. මොකද වෙලාව ඉතුරුයි. හැබැයි අපි අපේ ස්මෝල් ට්‍රිප් එක ඉවර කළා. අපි ආපහු ගෙදර බලා පිටත් වුණා. මේක තමයි අපේ කැන්ඩි vlog එක. අපි තවත් vlog එකකින් ආයි දවසක හම්බෙමු. බයි බයි හැමෝටම.